ගොඩක් කලාවට අපේ උසස් පෙළ භෞතික විද්‍යාව කරන දරුවෝ නගන මැසිවිල්ලක් තමයි බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අමාරුයි කියන එක. ඇත්තටම මම සලකන්නේ මේකේ භෞතික විද්‍යාව අමාරුකම නෙමෙයි මේ කාල කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක්. කියන්නේ පැය දෙකක් ඇතුළතදී මේ ප්‍රශ්න 50 කළ යුතුයි. ඒක නිසා ගොඩාක් දරුවන්ට වෙන්නේ කාලය මදි වෙන එක. නැතුව භෞතික විද්‍යාව මේ ප්‍රශ්න පත්‍රයේ එහෙම අමාරුවක් නැහැ. ඔයගලන්ට පැය 4ක් විතර දෙනවා නම් මේ ප්‍රශ්න පත්‍රය කරන්න ඔගොල්ලෝ මේක කරනවා ගෙදර ගිහිල්ලා. නමුත් අර පැය දෙක තුලදී තියෙනා වූ ආතතියත් එක්ක විභාග ආතතියත් එක්ක මේ ප්‍රශ්න කරන්න ඔයගලන්ට සමහර ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න දිගු කාලයක් ගන්නවා. එතකොට ප්‍රශ්න 35ක් විතර කරනකොට පැය දෙක ඉවරයි. එතකොට ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රේ හදපුවාගේ අම්මලටත් බැලලා තමයි ගෙදර යන්නේ. ඒක නිසා මෙතනදී වැදගත් වෙන්නේ මේ ප්‍රශ්න ඉක්මනට කිරීම. මේක භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ඇත්තටම කාලය පිළිබඳ තියෙන ලොකු ගැටුමක්. ඉතින් ඒක කරන්න හැකියාවක් නැහැ. ගොඩක් ප්‍රශ්න කෙටි ක්‍රම භාවිතා කරලා ඔයගොල්ලෝ කරගන්න බැරුව ගියොත් එහෙම. ඒක නිසා කවුරු මොන තර්ක ඉදිරිපත් කරත් මේ ප්‍රශ්න 50ම කරන්න අමාරුයි. තර්ක කරලා කෙටි ක්‍රම හැදෑරුවේ නැත්නම් දිග ක්‍රම වලට ගියොත් එහෙම අනිවාර්යෙන් ප්‍රශ්න 30ක් වෙනකොට 35ක් වෙනකොට පැය දෙක ඉවරයි. ඒක නිසා මේ ක්‍රම ඔයගොල්ලෝ ප්‍රගුණ කරන්න ඕන. නැත්නම් ඔයගලන්ගේ ඉහළ ඉලක්කයක් කරා ළඟා වෙන්න තියෙන අපේක්ෂාව භංග වෙනවා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. කාලය ඊටාම මේ රන්වන් හා සමානයි මේ පැය දෙක. ඒ නිසා ලේසි ප්‍රශ්න ඉක්මනට තප්පර ගානකින් කරන්න ඕන. ටිකක් අමාරු ප්‍රශ්න වලට කාලය මිඩංගු කරන්න වෙනවා. නමුත් කාලය මිඩංගු කරයි කියලා ගොඩාක් කාලය භාවිතා කරොත් ගොඩාක් කාලය යොදවනවා කියලා කියන්නේ ඕගොල්ලෝ මේ ප්‍රශ්නය හරියටම අල්ලගෙන නැහැ කියන එකයි. ඒ නිසා යම්කිසි ප්‍රශ්නයකට ගොඩාක් කාලයක් යනවා නම් දරුවනේ කරුණාකරලා මේ ප්‍රශ්නය අතහැරලා යන්න. අතහැරලා යනවා කියලා කියන්නේ ඕගලන්ට ආයේ කාලය ඉතුරු වෙන එකක් නැහැ මේ ප්‍රශ්නේ කරන්න. නමුත් යම්කිසි පිළිතුරක් තෝරාගෙන ඥානාන්විත පිළිතුරක් අපි කියනවා කැල්කියුලේටඩ් රිස්ක් එකක් කියලා. ඒ කියන්නේ ගණනය කරලා දානමක් අරගෙන යම්කිසි උත්තරයක් තෝරාගෙන ඔයගලන්ට වාසනාවක් තිබ්බොත් ඒ උත්තරේ හරියයි. ඉතින් ඒක නිසා එකම ප්‍රශ්නයකට අමාරුවක් දැනෙනවා නම් නැත්නම් උත්තරය සොයා ගන්න අමාරු නම් ඒ පිළිබඳ ඒ මත්තම නැහෙන්න එපා. ඒක තමයි මම දෙන ප්‍රධාන උපදේශය. ඒක ලෝභ වෙන්න එපා. මේ ප්‍රශ්නේ අතහැරලා යන්න. මොකද පස්සේ සමහරවිට ඔයගලන්ට ලේසි ප්‍රශ්න හම්බ වෙයි. ඉතින් ඒ ප්‍රශ්නේම කර ඉඳලා උත්තරේ ගන්න බැරුව ගියොත් ඔයගොල්ලෝ අපරාධයේ කාලය යනවා. ඒතකොට ඉතුරු කාලේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු ප්‍රශ්න කරන්න. ඉතින් ඒ නිසා ලෝභ වෙන්නේ නැතුව යම්කිසි උත්තරයකට ගහලා ඊළඟ ප්‍රශ්න කරන්න යන්න. ඒක තමයි ප්‍රධාන වශයෙන් මට කියන්න තියෙන උපදේශය. ඉක්මනින් කරගන්න එක තමයි මෙතන තියෙන ප්‍රධාන තරංගය. ඉක්මනින් කරගන්න පුළුවන් ළමයි තමයි දිනන්නේ. ඒක නිසා ඒ පිළිබඳ ඉතාම අවධානයෙන් සහ ඇල්මකින් කටයුතු කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට මට තව කරුණක් කියන්න අවශ්‍යයි. දෙවන ප්‍රශ්න පත්‍රයේ ගත්තාම ඔයගලන්ට විනාඩි 10ක් ලැබෙනවා වැඩිපුර දැන් ප්‍රශ්න පත්‍රයේ කියවන්න. දරුවනේ මේ ප්‍රශ්න ඒ කාලය යොදා ගන්න ප්‍රශ්න කියවලා හරි 4ක් තෝරගන්න. දැන් ගොඩාක් දරුවෝ කරන්නේ තව විනාඩි 10ක් දුන්නාම ඒ 10ත් භාවිතා කරනවා මේ ප්‍රශ්න වලට උත්තර සපයන්න. එහෙම කරන්න එපා. ඒක මම කරන ඉල්ලීමක්. දැන් දෙවන ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා 4ක් තියෙනවා. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඒක නිසා ඒ විනාඩි 10 තුළ ව්‍යුහගත රචනා කියවන්න යන්න එපා. මගේ උපදේශය ඒකයි. මොකද ව්‍යුහගත රචනා ප්‍රශ්න ඔයගොල්ලෝ කොහොමදත් කරන්න ඕනේ. ඔයගලන්ට choice එකක් නැහැ ඒකේ. ඒ හතරම කළ යුතුයි. ඒ නිසා විනාඩි 10 තෝරගන්න ඊළඟ කොටසේ අපි රචනා කියන කොටසේ ප්‍රශ්න 4ක් තෝරා ගැනීම. මොකද විශේෂයෙන්ම ප්‍රශ්න 4ක් තෝරා ගැනීම ඉතාම වැදගත්. අමුන්ට කරන්න පුළුවන් ලකුණු වැඩියෙන් ගන්න පුළුවන් 4ක් තෝරා ගැනීම ඉතාම වැදගත් ඉහළ ලකුණු මට්ටමක් කරා යාම. මොකද සමහරලාට ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. සමහර ඒවා ලේසි වෙන්න පුළුවන්. ඒක නිසා එකපාරටම පළවෙනි ප්‍රශ්නයෙන් පටන් අරන් ගියොත් එහෙම සමහරවිට දරුවන්ට ලකුණු ලබා ගන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒ වගේ තමයි ප්‍රශ්න 4ක් තෝරා ගැනීම හරිම වැදගත් ලකුණු ලබා ගන්න. මොකද එක එක දරුවා ප්‍රශ්න තෝරා ගැනීම මත තමයි ලකුණු ලබා ගැනීමේ ප්‍රමාණය අඩු වැඩි වෙන්නේ. තමුන්ගේ ඒ සාමර්ථ්‍යයක් ගන්න ඕන නම් ඒක ඉතාම වැදගත්. ඉතින් ඒක නිසා ඔය කරුණු දෙක තමයි මට සුවිශේෂ වශයෙන් කියන්න තියෙන්නේ.